SL ඩේරි තුලින් අද අපි කතා කරන්නේ ගිරොලැන්ඩෝ කියන ගව විශේෂය ගැන. ලංකාවේ ගොඩක් දෙනෙක් කතා වෙන සහ ගොඩක් දෙනෙක් හොයන ගව විශේෂයක් තමයි මේ ගිරොලැන්ඩෝ කියන ගව විශේෂය. කිරිගව පාලනයේදී මූලික පරමාර්ථය තමයි ගුණාත්මයෙන් ඉහළ හා ප්‍රමාණාත්මයෙන් ඉහළ කිරි නිෂ්පාදනයක් ලබා ගන්න එක. නමුත් ඒ සඳහා අවශ්‍ය සියලුම බාහිර අවශ්‍යතා සැපයුවත් ඔබගේ කිරි ගොවිපලේ ඇති කරන ගව විශේෂය පිළිබඳ අවධානයක් දැක්වියේ නැත්නම් ඔබ වියදම් කරන මුදලට සාපේක්ෂව ලැබෙන ආදායම ඉතා අඩු වෙනවා. ඉතින් විවිධ වර්ගයේ ගව විශේෂ ලංකාවේ ඇති කරත් ලංකාවේ නිවර්තන පරිසරයට එනම් උෂ්ණ අධික වියලි ප්‍රදේශවලට ඉතා හොඳින් ගැලපෙන ගව විශේෂයක් ගැන තමයි අද අපි කතා කරන්නේ. ඒ තමයි ගිරොලැන්ඩෝ කියන ගව විශේෂය. ගිරොලැන්ඩෝ කියලා කියන්නේ බ්‍රසීලයේ විෂ නිර්මාණය කරන ලද ගව විශේෂයක්. ඔවුන් මෙම ගව විශේෂය නිර්මාණය කරලා තියෙන්නේ ඉන්දියානු ගව විශේෂයක් වන ගිර් කියන ගව විශේෂය හා හොල්ස්ටේන් ප්‍රිසියන් ගව විශේෂයත් සමග අභිජනනය කරලා. කළු සහ සුදු වර්ණයෙන් යුක්ත වන මෙම සතුන් දැනට ලෝකයේ ඉහළ ගුණාත්මයෙන් යුතු කිරි නිෂ්පාදනයක් ලබා දෙන ගව විශේෂයක් වෙනවා. දිනකට කිලෝ ලීටර් 60ත් 80ත් අතර නිෂ්පාදන සාමාන්‍යයක් ලබා දෙන අතරම සියලුම යෝග්‍ය සාධක සැපයීමකදී කිලෝ ලීටර් 100 ඉක්මවා නිෂ්පාදනයක් ලබා දීමේ හැකියාවත් මෙම සතුන්ට තියෙනවා. ඒ වගේම තමයි මෙම සතුන්ගේ කිරිවල ඉහළ මේද සංයුතියක් අන්තර්ගත වීමත් හොල්ස්ටේන් සතුන්ට වඩා බාහිර පරිසර උෂ්ණත්වය ඉහළ අගයන් වලදීද වැඩි කිරි නිෂ්පාදනයක් ලබා දීමේ හැකියාවත් නිසා මෙම සතුන් ඉතා ජනප්‍රියත්වයට පත් වෙලා තියෙනවා. ඒ වගේම තමයි ජව සම්පන්න දේහයකින් සමන්විත වන බැවින් විවිධ බාහිර සාධකයන් වල ප්‍රතිරෝධයක් දක්වනවා. ඒ වගේම රෝග සඳහා ප්‍රතිරෝධී හැකියාවක් දක්වන අතරම පැටවුන් බිහි කිරීමේ හැකියාවත් පහසු වෙනවා. ඒ වගේම තමයි ඉතා දුර්වල තනකොළ සැපයීමකදී පවා ඉහළ නිෂ්පාදනයක් ලබා ගැනීමේ හැකියාවත් මෙම ගව විශේෂයට තියෙනවා. ඉතින් මේ සියලුම සාධක සලකා බලන විට ශ්‍රී ලංකාවට ඉතා යෝග්‍ය ගව විශේෂයක් ලෙස මෙම ගිරොලැන්ඩෝ ගව විශේෂය හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන්ම වියලි සහ අතරමැදි කලාපවලට ඉතාමත් හොඳින් ගැලපෙන ගව විශේෂයක් ලෙස ගිරොලැන්ඩෝ හඳුන්වන්න පුළුවන්. දැනට ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල ගොවිපළවල් වල මෙම සතුන් ඇති කිරීම සිදු කරන අතර සාර්ථක ප්‍රතිඵල දාත් කරගෙන තියෙනවා. ඉතින් ඔබත් ඔබේ ගොවිපලට මෙම ගිරොලැන්ඩෝ ගව විශේෂය හඳුන්වා දීලා සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න හැකි වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා.